පාටිකුරුල්ලෝ කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තියෙනවා. ඉතින් කොහොම හරි වලිය අතරතුර ෆොන්සේක මහත්තයා කරන දෙයක් ගැන තමයි මට අද කතා කරන්න ඕනේ. ෆොන්සේක මහත්තයට මංජිත හරි කවුරු හරි කෙනෙක් මේ ආරංචිය දෙනවා කෙවින් නුරාන් හම්බ වෙලා ඉන්න බව. එතකොට නිම්නාවික පැහැර ගැනීමට විතරක් නෙමෙයි තමන්ගේ ඔෆිස් එකේ සිද්ධ වෙච්ච වංචා කටයුතු වල සඳහාත් මුදල් වංචා සඳහාත් ඔය නුරාන්ව හොයන ගමන්නේ පොලිසියෙන් හිටියේ. ඉතින් ඒ ඉන්න තැන දැනුවත් කරලා ඉක්මනින්ම යාව අල්ලගන්න කියන උපදෙස් ලබා දෙයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් මම මේ අනුමානය ඉතාමත් තාර්කිකවයි කතාවේ හැරවුම් ලක්ෂයක් විදියටයි දකින්නේ. කෙවින්ගේ තාත්තා මේ වෙලාවේ ක්‍රියාත්මක වන ආකාරය අනුව මුළු කතාවම වෙනස් වෙන්න පුළුවන්. ඉතින් කොහොම හරි කෙවින්ගේ තාත්තා දැනුම් දෙනවනේ ප්‍රසාද්ට මෙන්න මෙතන තමයි නුරාන් ඉන්නේ කියලා. ඉතින් පොලිස් කණ්ඩායම රහසිගතව කෙවින් සහ නුරාන් සිටින තැනට පැමිණිය හැකියි. ඒ වගේම නුරාන් තමන් කළ අපරාධ නිම්නාවේ පැහැර ගැනීම හෝ මිනීමැරුම් චෝදනා කෙවින් හසු කිරීම ගැන කෙවින් ඉදිරියේ පාරට්ටු කරමින් සිටින විට පොලිසියට ඔහු අත්අඩංගුවට ගන්න පුළුවන්කම ලැබෙනවා ඇති. නුරාන් සිතාගෙන සිටින්නේ තමන් ඉතාම දක්ෂ ලෙස කෙවින් කොටු කළා කියලයි. නමුත් කෙවින්ගේ තාත්තා සහ ප්‍රසාද් එකතු වෙලා අටවන මේ උගුල නුරාන් කිසිසේත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නුරාන් අත්අඩංගුවට පත්වීමත් සමග කෙවින්ට එල්ල වී ඇති මිනීමැරුම් චෝදනාවල සුළු මුල හෙළි කර ගැනීමට ප්‍රසාද් ඇතුළු ඒ පරීක්ෂණ කණ්ඩායමට හැකියාවක් ලැබෙනවා. ඉතින් ඔයා හිතන විදියට නුරාන් පොලිසියට කොටු වුණාම ඔහු තමන් කළ හැමදේම පාපොච්චා කරයිද? නැත්නම් ඔහු ඒ වෙලාවේ වෙනත් බොරුවක් කියලා බේරෙන්න බලයිද? ඉතින් නුරාන් වගේ කපටි චරිතයක් තමන් කොටු වන බව දැනු සැනින් අවසාන තුරුම්පුව ලෙස කෙවින්ගේ සැබෑ අනන්‍යතාවය හෙළි කිරීමට උත්සාහ කරනවා. නුරාන් කෑගසමින් මේ ඉන්නේ මංජිත නෙවෙයි මූ කෙවින් කියලා කියද්දී ඒක ප්‍රසාද් විශ්වාස නොකරන්න හේතු කිහිපයක් තියෙනවා. කෙවින් මංජිත ලෙස පෙනිමින් ජනනාත හර ප්‍රසාද්ව කැඳවා ගත්තේ නුරාන්ව කොටු කරගන්න නම්. ප්‍රසාද් ඒ වන විටත් ඉන්නේ නුරාන් කියන්නේ දේ බොරුවක් බවට පූර්ව නිගමනය. නුරාන්ගේ විශ්වාසනීයත්වය පිරිහීම. නුරාන් මේ වන විටත් අපරාධ චෝදනාවලට හසු වී සිටින නිසා ඔහු බේරීමට කියන ඕනෑම දෙයක් අපිව නොමග යවන්න කරන බොරුවක් ලෙසයි ප්‍රසාද් සලකන්නේ. එතකොට නිම්නාවිගේ තාත්තා මේ මංජිත බවට සහතික වෙනවා නම් පොලිසිය නුරාන්ගේ කතාවට වඩා ජන්නාතගේ කතාව විශ්වාස කරනවා ඇති. මේ අවස්ථාවේදී නුරාන් කියන ඇත්ත පවා පරාජිතයෙක්ගේ බේරුම් කතාවක් ලෙස සලකා ප්‍රසාද් ඔහුව කුදලගෙන යාමට ඉඩ තිබෙනවා. මේ කෙවින්ට ලැබෙන ලොකු ජයග්‍රහණයක් වුවත් ඇත්ත කවදා හෝ හෙළිවෙයි කියන බිය ඔහු තුල ඉතුරු වේවි. නුරාන් හිරේ ගියත් ඔහු ඇතුළේ සිට මංජිත සහ කෙවින්ගේ මේ රහස හෙළි කිරීමට වෙනත් ක්‍රමයක් උපයෝගී කරගන්නටත් ඉඩකඩක් තිබෙනවා. ඔයාට හිතන විදියට ඒ මොකක්ද?